අදට YouTube channel එකේ පුංචි පැටවුත් එක්ක මෙන්න මේ වගේ තමයි අපි පළතුරු සැලඩ් එකක් හදාගත්තේ. ඉතින් මේක කොහොමද පිළිගන්වන්නේ කියලා තමයි මේ චූටි පුතා දැන් බලන්නේ. චුට්ට ලස්සනට බෙදලා ඕක ට්‍රේ එකේ තියන්න පැටියෝ. තව ටිකක් දාන්න. දැන් ඕක ට්‍රේ එක තියන්නේ නෑ පැටියෝ. දැන් ඕක ට්‍රේ එකේ තියමු අපි. ට්‍රේ එකේ තියන්න පුතේ. අන්න එහෙම. දැන් අපි තව එකකට බෙදමු බලන්න. මෙන්න මේ වගේ තමයි අපි මේ ට්‍රේ එක සූදානම් කළේ. ඉතින් මේ වගේ ලස්සන සැලඩ් එකක් හදන්න අපි මේ පළතුරු ටික තමයි ගත්තේ. ඒ අතරින් චූටි පුතා ඉස්සෙල්ලම අඹ අරගෙන ගිහිල්ලා සෝද ගන්න හැටි බලමුකෝ. ඉතින් මේ පුංචි තෑත් වලින් මේ විදිහට තමයි අඹ ගෙඩි ටික සෝදලා ඉස්සෙල්ලම ඒකේ තියෙන වතුර ගතිය ටිකක් විතර අඩු කරගන්න තෙත මාත්තු කරගත්තේ. චූටි දරුවෝ මේ විදිහට පොඩ දේවල් ඉගෙන ගන්න පටන් ගත්තා. ඉතින් ඔය අතරින් අපේ චූටි දුවගෙන ගිහිල්ලා මෙන්න මේ වගේ වෝටර්මෙලන් එක අරගෙන එයා මොකද්ද කරන්නේ? ලස්සනට සෝදලා ඒකම ගස් ලැබු අරගෙන කපලා මේකට අපි දිහි අවශ්‍ය නිසා ඒ දෑත් වලින්ම හරි පරිස්සමට මෙන්න මේ වගේ දෙහි ගෙඩියක් කපා ගත්තා. ඉතින් වෝටර්මෙලන් එක නම් ටිකක් ලොකු නිසා මම ඒක යාලට කපලා දුන්නා. මොකද මමත් මේකට සම්බන්ධ වෙන්න ඕනිනේ නේද? ඉතින් මේ වගේ ලස්සනට ගස්ලපු ගෙඩිය හරි පරිස්සමට මේ චූටි දුව මේ විදිහට කපලා බලන්නකො අපි මෙතන පුංචි ගණන් පාඩමකුත් යන්නයි හදන්නේ. ඉතින් මේ ගස්ලපු ගෙඩියේ ඇට කීයක් විතර තියෙයි කියලාද ඕගොල්ලෝ කියන්නේ. මෙන්න මෙහෙම තමයි මම මේ චූටි බබාලගෙන් මේක ඇහුවේ. ඉතින් ගොඩක් අය කිව්වා වව් මට නම් පේන්නේ මේකේ ඇට ගොඩක් තියෙනවා. ගොඩක් අය එක උත්තර දුන්නා. ඉතින් එයාලගේ සතුටත් එක්ක මෙන්න මේ විදිහට තමයි අපි පළතුරු සලාදයට අවශ්‍ය කරන අන්නාසි ඊළඟට අඹ ඒ වගේම ගස් ලැබූ පළතුරු වර්ග ගැන ගොඩාක් දරුවන් ඉගෙනගෙන මේ වගේ තියෙන විටමින් මොනවාද? විටමින් C අපිට කොච්චර අවශ්‍ය වෙනවද? දෙහි මොනවටද අපි මේකට පාවිච්චි කරන්නේ? මේ වගේ ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. ලස්සනට හැදුණු මේ පළතුරු සලාදය මෙන්න මේ වගේ තමයි මේ චූටි පුතා ඔක්කොම එකට එකතු කරලා ලස්සන සැලඩ් එකක් හැදුවේ. ඉතින් අපි ගොඩක්ම මේ සැලඩ් එකට ප්ලාස්ටික් භාජන තමයි පාවිච්චි කරේ. ඉතින් චූටි පුතෙක් ඇහුවා ඇයි මේ ප්ලාස්ටික් භාජන පාවිච්චි කරන්නේ? මොකද හේතුව ඇලුමිනියම් වගේ දෙයක් ගත්තොත් ඒකේ තියෙන අම්ල ගතිය ඒ පළතුරු වලට යන්න හොඳ නැති නිසා තමයි කියන එක එදා තමයි මේ පුංචි පොඩ්ඩෝ ටික ඉගෙන ගත්තේ. ඉතින් අවශ්‍ය තරමට ලුණු ටිකක් එකතු කරන්නත් අපි අමතක කළේ නැහැ. අවශ්‍ය නම් විතරක් මේකට සීනි දාන්න ඕනේ කියලත් අපි චූටි පුතාලට දුවලට කියලා දුන්නා. මොකද හැම පළතුරකම සීනි අඩංගු නිසා අපි වැඩියෙන්ම මේකට සීනි දැම්මේ නැහැ. බලන්නකො මේකේ ලස්සන චුට්ටන්ගේ ආදරය එකමුතුකම සහයෝගය ඇතුව හැදෙන මේ සැලඩ් එක අනාගතයේ දරුවෝ මේ විදිහට එකට එකතු වෙලා යමක් කෙරුවොත් නම් මෙන්න මේ වගේ අනර්ග දෙයක් දරුවන් අතින් කෙරෙන්න පුළුවන්. ඉතින් එවන් සමාජයකට දරුවොත් එක්කම අපි අම්මලා තාත්තලා කීප දෙනෙකුටත් වැඩි හිටියෙකුටත් ආරාධනා කෙරුවා. ළමා සමාජය තුලින් හදපු මේ ලස්සන ෆුඩ් සැලඩ් එකේ රස චුට්ටක් අපිට කියන්න. ගොඩක්ම රසයි. ඒ කියන්නේ පොඩි ළමයි කතුලා කරපු නේද? ගොඩක්ම ගුණදායක විදිහට පිරිසිදු විදිහට හැමදේම හොදලා කරලා ලස්සන හදලා ඒ වගේම තමයි රසයි. ඇත්තටම හොඳයි. පොඩි ළමයි අනාගතයට දී වෙන ළමයි ඇත්තටම රසට හොඳට හදලා තියෙනවා. පොඩි අය කරලා තියෙන්නේ ඒක ලස්සනට තියෙනවා. සුවඳක් තියෙනවා.
රසයි ගුණයි වගේම අපේ මේ චූටි පොට්ටෝ මේ පළතුරු සලාදය හදලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එකමුතුකම සමග මේ ලෝකය දිනන්න පුළුවන් බව ඒගොල්ලෝ අපිට කියලා දුන්න හැටි බලන්නකෝ.